ඔයාගේ ආදරණීය සුනකයා ඉක්මනින්ම මැරෙන්න හේතු වෙන ආහාර 8ක් ගැන අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඔයාමක් ආහාරයට ගන්නා විට ඔබේ සුනකයා අතිශයින්ම උද්‍යෝගිමත් වන ආකාරය ඔයා දැකලා ඇති. අනිවාර්යෙන්ම ඔබේ ආහාරයෙන් කොටසක් ඔවුන් සමග බෙදා ගැනීමට ඔවුන්ගේ ආකර්ශනීය ඇස් ඔබව පොළඹවනවා ඇති. නමුත් ඔබ අනිවාර්යෙන්ම මේ පිළිබඳව ප්‍රවේශම් විය යුතුයි. ආදරණීය බලුයාළුවන්ට අධික ආහාර රුචියක් පවතින අතරම අපට වඩා වෙනස් පරිවෘත්තීය ක්‍රියාවලියක් ඔවුන්ට පවතී. ඒ නිසා ඇත්තටම අපට සෞඛ්‍ය සම්පන්න සමහර ආහාර අපේ ලොම් සහිත ආදරණීය මිතුරන්ට හානි කර වෙන්න පුළුවන්. ඔබේ සුනකයාට අධික ලෙස ආහාර ගන්න පුළුවන්. එබැවින් ඔවුන්ට විෂ සහිත ආහාර පවා විශාල ප්‍රමාණයක් ගිල දැමිය හැකියි. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු ඔයාගේ ආදරණීය බලුයාළුවා මරලා දාන්න පුළුවන් ආහාර 8ක් ගැන. විශාල ප්‍රමාණවලින් මේ ආහාර ඔවුන්ගේ ශරීරගත වෙන්න කොහෙත්ම ඉඩ තියන්න එපා. අංක 1 අලි ගැටපේර. අලි ගැටපේරවල දිලීර නාශකයක් වන පියසන් අඩංගු වෙනවා. එය මිනිසුන්ට නම් ආරක්ෂිත වන නමුත් සුනකයින්ට නම් අධික ලෙස අනාරක්ෂිතයි. අලි ගැටපේරවල පවතින පියසන් මගින් සුනකයාගේ පෙනහළුවල සහ පපුවේ සෙම එකතු වීමට හේතු වෙනවා. මේ නිසා ඔවුන්ට හුස්ම ගැනීමේ අපහසුතාවයක් වගේම එමගින් ඔවුන්ට මරණය පවා සිදු වෙන්න පුළුවන්. නමුත් දැන් හිතනවා ඇති එයාගේ බඩගින්නට ඔයා කවදාවත් අලි ගැටපේර දෙන්නේ නැහැ කියලා. ඔව් අපේ බලුයාළුවා අලි ගැටපේර කන්න කැමති නැහැ. ඒක හැමුණා සුනකයන් බිම තිබූ අලි ගැටපේර බීජයක් සපා කෑවිට පවා ඔවුන්ට එයත් අධික ලෙස විස සහිත වෙන්න පුළුවන්. අංක 2 සුදුලූණු. සුදුලූණු වල තයෝසල්ෆේට් නම් සංයෝගයක් අඩංගු වන නිසා සුනකයින්ට විෂ සහිතයි. අපේ ලොම් සහිත මිතුරන්ට තයෝසල්ෆේට් ජීර්ණය කළ නොහැකි අතර එය ඔවුන්ගේ රුධිරයට ඍජුවම අවශෝෂණය වෙනවා. රුධිරයට එකතු වෙන තයෝසල්ෆේට් මගින් සුනකයින්ගේ රුධිර සෛල බිඳී යාමට හේතු වෙනවා. කොහොම වුණත් සුදුලූණු කියන්නේ බොහෝ දුරට අපගේ ආහාර වේලට යොදා ගන්නා ද්‍රව්‍යයක්. එම නිසා සුදුලූණු සහිත ව්‍යංජන ඔබේ ආදරණීය සුනකයා සමග බෙදා ගැනීමට පෙර දෙවරක් සිතන්න. අංක 3 චොක්ලට්. ඔයා චොක්ලට් එකක් කඩන හැම වෙලාවෙම ඔයාගේ ආදරණීය බලුයාළුවා සුවඳ බලමින් එයාගේ දීප්තිමත් ඇස් ඔයාට පෙන්නනවා. අපි වගේ මෙයාලා චොක්ලට් වලට හරිම ආසයි. ඒ කෙසේ වෙතත් චොක්ලට් සුනකයින්ට මාරාන්තික වෙන්න පුළුවන්. එහි ඔවුන්ට ජීර්ණය කර නොහැකි ඇතැම් රසායනික ද්‍රව්‍ය පවතිනවා. එබැවින් ඔබේ සුනකයාට චොක්ලට් ලබා දීමෙන් පාචනය, වමනය, විජරණය සහ අභ්‍යන්තර ලේ ගැලීම් මගින් මරණයට පවා හේතු වෙන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මේ අතුරු ආබාධවල බරපතලකම බොහෝ දුරට රඳා පවතින්නේ ඔබේ සුනකයා කෑ චොක්ලට් ප්‍රමාණය සහ ඔවුන්ගේ ප්‍රමාණය සහ බර මතයි. ඒ නිසා ඔබේ සුනකයාට චොක්ලට් රස වුණත් එය ලබා දීම නැති ආශාවට එරෙහිවීමට ඔබ උත්සාහ කරන්න. අංක 4 ලුණු. සුනකයින් ලුණු විෂ වෙලා මැරෙනවා කියලා ඔයා දැනගෙන හිටියද? විශේෂඥයින්ට අනුව සුනකයෙකුගේ කිලෝග්‍රෑම් 1කට ලුණු ග්‍රෑම් 4ක් මාරාන්තික වෙන්න පුළුවන්. රෝග ලක්ෂණ වන්නේ මානසික අවපීඩනය, පසුව සිදුවන වෙවුලීම, පාචනය, වමනය, උණ ආදී අක්‍රමිකතාවේ. ඒ නිසා ලුණු දැමූ ආහාර වලින් ඔයාගේ ආදරණීය බලුයාළුවා ඈත් කර තබා ගැනීමට වග බලා ගන්න. අංක 5 ලුණු සහ ලීක්ස්. ලුණු සහ ලීක්ස් කියන්නේ සුදු ලුණු වගේම ඔයාගේ සුරතලාගේ රතු රුධිර සෛල වලට බලපෑම් කරන්න පුළුවන් ආහාර දෙකක්. දරුණු රක්තහීනතාවයක් ඇති කරන්න දායක වෙනවා. හේතුව සොයා ගැනීමට ඔබේ පශු වෛද්‍යවරයා ලවා පරීක්ෂණ කීපයක්ම සිදු කිරීමට සිදුවේ. එම නිසා ලුණු සහ ලීක්ස් ඔබේ සුරතලාගෙන් ඈත් කර තබන්න. අංක 6 මත්ද්‍රව්‍ය. මට විශ්වාසයි මේක බලන ඔයා කවදාවත් ඔයාගේ ආදරණීය බලුයාළුවාට මත්ද්‍රව්‍ය හිතාමතා දෙන්නේ නැහැ. කොහොම වුණත් බොහෝ නිෂ්පාදනවල ඇල්කොහොල් අඩංගු වෙනවා. උදාහරණයක් විදිහට කටහොදන දියර, පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය සහ පර්ෆියුම් වල. එබැවින් මේ දේවල් ඔබේ සුනකයාගේ කුතුහලයෙන් පිරුණු නාසයෙන් ඈත් කර තබන්න. කුඩා මත්පැන් ප්‍රමාණයක් පවා සුනකයින්ට අධික ලෙස මාරාන්තික වෙන්න පුළුවන්. විශේෂඥයින්ගේ මතයට අනුව කිලෝග්‍රෑම් 1ක බරක් සහිත සුනකයෙකුට පිරිසිදු ඇල්කොහොල් මිලිලීටර් 8ක් මාරාන්තික විය හැකි අතර පැය 12 සිට 24ක් කාලයක් තුළ ඔවුන් මරණයට පත් විය හැකි බවයි. එම නිසා මත්ද්‍රව්‍ය අඩංගු සියලුම ද්‍රව්‍ය ඔබේ ආදරණීය සුනකයා ගැවසෙන ප්‍රදේශයෙන් ඉවත් කර තබන්න. අංක 7 මිදි සහ වියලි මිදි. මිදි සහ වියලි මිදි සුනකයින්ට විෂ සහිතයි. මේවායින් කීපයක් අතද සුනකයාගේ වකුගඩු වලට හානි වෙන්න පුළුවන්. සුනකයාගේ වකුගඩු වලට හානි වූ බවට ප්‍රධාන අනතුරු වැඟවීම් වන්නේ අධිකව පවතින පිපාසය සහ මුත්‍රා නොකිරීම හෝ ඉතාමත් සුළු වශයෙන් මුත්‍රා කිරීමයි. ඔබේ සුනකයාව අමු මිදිවලින් සහ වියලි මිදි අඩංගු බේකරි කෑම වලින් ඈත් කර තබා ගන්න. බලුයාළුවන්ට කරන සැපෑ ආදරෙන් කොටසක් තමයි යාලට අනාරක්ෂිත ආහාර වලින් යාලව ආරක්ෂා කරගන්න එක. පොඩි යෝජනාවක් විදිහට ඔයාගේ ආදරණීය බව්ව අසනීප වුණාම ඔයා යාට සලකපු විදිය පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් වීඩියෝ එකට ලයික් කරන්නත් YouTube channel එක subscribe කරලා දායක වෙන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.